පඩි පෙලින් බැස අයින් වී එන්න අලුත් මල් පොකුරු අරගෙන එන්න 1979 අවුරුද්ද මම ඉපදිච්ච අවුරුද්ද. මට මතකයි එක්තරා දවසකදී රත්නශ්‍රී විජේසිංහන්ව හඳුන්වා දෙන්නට මට අවස්ථාවක් ලැබුණා. මම එදා කිව්වේ දෙයක් තමයි 1979 අවුරුද්දේ මම ඉපත ලැබිච්ච එක මම ඉපදුණු එකට වඩා මට සතුටු ඒ අවුරුද්දෙම මම ආදරයම කරන කවියා තමන්ගේ කුළුදුළු කාව්‍ය සංග්‍රහය පළ කිරීම කියන එක. 1979 අවුරුද්දේ තමයි රත්නශ්‍රී විජේසිංහන් BN1 IND කියන කාව්‍ය සංග්‍රහය පළ කළේ. ඒ ඔහුගේ කුළුදුළු කාව්‍ය සංග්‍රහය. පස්සේ ඔහු සිංහල කවියේ තරු සලකුණ බවට පත් වෙනවා. තරු ලකුණ බවට පත් වෙනවා. ඔහු වස්සානේ කාව්‍ය සංග්‍රහයේ ඇතුළු කරපු පද්‍ය පන්තියක් තමයි පරමල් කියන පද්‍ය පන්තිය. මේ පරමල් පද්‍ය පන්තිය අපොස උසස් පෙළ සිංහල විෂයේ නූතන පද්‍ය සංග්‍රහයේ නියමිත එක් පද්‍ය පන්තියක්. මේ පද්‍ය පන්තිය ගැන කතා කරන්නයි මගේ අද කැමැත්ත. විශේෂයෙන්ම මේ පද්‍ය පන්තිය රත්නශ්‍රී විජේසිංහන් ලැබපු අත්දැකීමක් ඇසුරු කරගෙන රචනා වෙලා තියෙන්නේ. දැන් ඔහු යනව දවසක් එක්තරා පන්සලක තියෙන උත්සවයකට සහභාගී වෙන්න. මොකද්ද මේ උත්සවය? මේ පන්සලට නිතර යන එන වයසක උපාසක අම්මා කෙනෙක් මල් ආසනයක් සකස් කරලා ඒක සංඝ සතුකට පූජා කිරීම සඳහා උත්සවයක් පැවැත්වලා තියෙනවා. කතකයත් මේකට සහභාගී වෙනවා. මේ තියෙන ඛේදජනක தත්ත්වය තමයි මේ උපාසක අම්මලා වයසක අපේ උපාසක අම්මලා බොහෝ දෙනෙක් එළියට දාලා මේ තරුණ අය ඇතුලේ ඉඳලා තියෙනවා. ඒ වගේම මෙතෙන්ට යම් ඒ පළාතේ හිටපු ප්‍රාදේශීය දේශපාලඥයොත් ඇවිල්ලා ගිහිල්ලා තියෙනවා. ඉතින් කතකයාට මේ කාරණාව මේ අත්දැකීම ටිකක් වේදනාවක් බවට පත් වෙනවා. ඔහුෙන් කම්පනයට ලක් වෙනවා. ඇත්තටම මේ වැඩිහිටි පරපුර මෙසේ නොසලකා හැරීම පිළිබඳව. එහෙනම් මේක පාදක කරගෙන ඔහු පරමල් පද්‍ය පන්තිය රචනා කරනවා. පරමල් පද්‍ය පන්තියේ එන අරමුණ කුමක්ද? ඒ තමයි වැඩිහිටි පරපුරේ පරම්පරා වගකීම සහ වැඩිහිටි පරපුරේ තියෙන උත්තුංග මෙහෙය අගය කිරීම. ඒ වගේම අනිත් පැත්තෙන් කතකයා යම් තාක් දුරට විවේචනාත්මකවත් යමක් කියන්න උත්සාහ කරනවා. විවේචනාත්මකව කියන්නේ රීති විවේචනාත්මක නැති වුණත් ඔහු යම් ආකාරයකට මේ වැඩිහිටි පරපුර නොසලකා හැරීම පිළිබඳ තරුණ පරපුරට යම්කිසි අවවාදයකුත් දෙන ස්වරූපයෙන් මේ පද්‍ය පන්තිය රචනා කරනවා. කොහොම වෙතත් මේ පද්‍ය පන්තියෙන් කතා කරන්නේ අර වැඩිහිටි පරම්පරාවේ තියෙන වටිනාකම, ඒ අයගේ තියෙන උත්තුංග මෙහෙවර අගය කිරීම තමයි මේ පද්‍ය පන්තියේ අරමුණු වෙලා තියෙන්නේ. පද්‍ය පන්තිය නම් කරන්නේ පරමල් කියලා. අපි දන්නවා මේ පරමල් කියන මාතෘකාව ඇහෙනකොටම අපි ළඟ ඇති වෙන හැඟීම් කොයි වාගේද කියලා. පරමල් කිව්වහම අපි දන්නවා ඒවා දැන් තවදුරටත් වළංගු නැහැ. ඒවයින් කිසිම සුවඳක් නැහැ. ඒත් ඒ පරමල් වෙලා තියෙන්නේ එක්තරා කාලෙකදී එක්තරා මොහොතකදී සුවඳවත් වෙච්ච මල්ම කියන එකයි. ඒතකොට මේ සංකේතවත් වෙන්නේ මේ පරමල් වලින් සංකේතවත් වන්නේ අය වයසට ගිය වැඩිහිටි පරම්පරාව. කතුවරයා මේ පද්‍ය පන්තිය ආරම්භ කරන්නේ පඩි පෙලෙන් බැස අයින් වී එන්න අලුත් මල් පොකුරු අරගෙන එන්න පින්වතිනි එන අයට ඉඩ දෙන්න එපා පරමල් පයින් පාගන්න. පඩි පෙලෙන් බැස අයින් වී එන්න අලුත් මල් පොකුරු අරගෙන එන්න. මේ අලුත් මල් පොකුරු කියලා කියන්නේ මොනවද? මං හිතන්නේ කතුවරයා මේ අලුත් මල් පොකුරු කියලා කිව්වේ තරුණ පරම්පරාවට. අපි දන්න අලුත් මල් පොකුරු සුවඳයි, ඒවා බොහොම ප්‍රබලයි, ඒවට කවුරුත් කැමතියි. හැබැයි පරමල් පයින් පාගන්න එපා. දැන් අපි දන්න දෙයක් තමයි ඕනම ලෝකේ දෙයක් නිෂ්පාදනයක් අද අපි අත්විඳින මේ ඕනම නිෂ්පාදනයක මුල් අවස්ථාව මූලික බීජයේ ඒ බීජයේ අයිතිකාරයා මත තමයි සියල්ල පදනම් වෙලා තියෙන්නේ. සරලව කිව්වොත් එහෙම අපි අද අහස් යාන
ගියාට අපි අධිවේගී පැයට කිලෝමීටර් 700 800 යන දුම්රියක ගියත් අපි පැයට කිලෝමීටර් 150ක වේගයෙන් යන වාහනයක ගියත් මේ සියල්ලේ මුල්ම අයිතිකරුවෝ ගැන වැඩි කතා බහක් නැහැ. අපි කවුරුකත් රෝදේ ආරම්භ වීම ගැන කතා කරන්නේ නැහැ. ඒක නිසා මේ පරමල් කියන්නේ අද අපි අලුත් මල් පොකුරු තරුණ પરම්පරාව අපි විදිහට භුක්ති විඳින හැම දෙයක්ම අපි අතීත પરම්පරාවෙන් අපිට ලබා දුන්න දේවල්. ඔවුන් තමයි මූල ආරම්භකරුවෝ. ඒ අය තමයි උල්පත්කරුවෝ. ඔබ ගුරු ගීතේ නවකතාව චිංගිස් සයිද් මාතෝගේ මේ විශිෂ්ට නවකතාව ඔබ කියවලා තියෙනවා. ඔබට පේනවා ඒකේ තියෙනවා කඳුකරවල මෙවැනි උල්පත් පැන නගිනවා. ඒ උල්පත් වලින් තමයි මහා ගංගාවල් හැදෙන්නේ කියලා. හැබැයි අපි කරන්නේ ඒ උල්පත් වලින් ප්‍රයෝජන අරගෙන ඒව අත්හැරලා දාන එකයි කියලා. ඇත්තටම අපි උල්පත අමතක කරලා දානවා. මේ කතුවරයාගේ අවධානය ලක් වන්නේ අන්නේ අයයි. එපා පරමල් පයින් පාගන්න. අපි අද මේ උඩ පඩිපෙලෙන් නැගලා එන අපි අත්පත් කරගත් දේවල් සෑම භෞතික හා සංස්කෘතික හැම වටිනාකමකම මූල බීජය අපේ අතීත પરම්පරාවට අයිති කියන එකයි කතුවරයා කියන්න උත්සාහ කරන්නේ. ඒ වගේම ඒ අය තුල තිබ්බ උත්තුංග මනුස්සත්වයේ ඔවුන් ළඟ තිබ්බ පරාර්ථකාමීකම ඒ සියල්ල කතුවරයා සංකේතාත්මකව කියන්න උත්සාහ කරනවා. එතන පුදසුන කියලා කියන වචනේ පවා සංකේතාත්මකව යොදා ගන්නවා. කතුවරයා සංකේතාත්මක භාෂාවක් තමයි සංකේතාත්මක හා දණිතාර්ථවත් භාෂාවක් තමයි යොදාගෙන තියෙන්නේ මේ නිර්මාණය සාර්ථක කරගන්න. එතෙන්දී පරමල්, අලුත්මල්, ඒ වගේම පුදසුන, මල් පොකුරු මේ සියල්ල සංකේතමය අර්ථ විදිහට භාවිත කරලා තියෙනවා. පරමල් තුලින් වියපත් වැඩිහිටි પરම්පරාව, ඒ වගේම අලුත් මල් තුලින් තරුණ પરම්පරාව, පුදුසුන මගින් પરම්පරාමය වගකීම පිළිබඳව කියන්න උත්සාහ කරලා තියෙනවා. ඒ වගේම වැඩිහිටි පරපුරස් අපි දන්නවා වයසට යනකොට ඔහුන් දුබල වෙනවා, දුර්වල වෙනවා. ඒක අපි දන්නවා ගතින් කාටත් ඒ ඇත්තට මුණ දෙන්න සිද්ධ වෙනවා. එහෙම වුණත් ඔවුන් නොසලකා හරින්න අපිට අයිතියක් නැහැ. කෙසේතත් ඔවුන්ගේ දුබල දුර්වල ස්වභාවය කතුවරයා මතු කරන්න යොදාගත්ත වචන හරි ප්‍රබලයි. පරමල් සුවඳ, කැඩුණු පෙති, මලානික මල් රේණු වැනි යෙදුම් එයට හොඳම උදාහරණ. ඒ වගේම තරුණ પરම්පරාව Taman නොසලකා හැරියත් වැඩිහිටියෝ ඒවා ඊතරම්ම ගණනකට ගන්න බවක් අපිට පේන්නේ නැහැ. ඔවුන් තමන්ගේ වගකීම නිසියාකාරයෙන් ඉටු කරන්න උත්සාහ කරනවා. ඔවුන්ගේ මානව දයාව, අපරිමිත පැතුම්, ආදරය මේ ඒවා හරි විශිෂ්ටයි. එවැනි විශිෂ්ටයන් නිසා තමයි අද අපි මේ සීල අත්විඳින සියලුම ජයග්‍රහණයන් අපි අද භුක්ති විඳින්නේ. එය කවියා සියුම් ලෙස ඉදිරිපත් කරන්න එකම එක උපමාවක් යොදා ගන්නවා. ඒ තමයි මහලු මව් කෙනෙකුගේ මුව රැඳුණු සිනාවක්සේ ප්‍රේමෙන් පිරුණු යන උපමාව. ඒක විශිෂ්ට උපමාවක්. බලන් මේ මල්ලි පරමල් සුවඳ කියන යෙදුම කල්පනා කළ බලන්න කතරම් ප්‍රබල යෙදුමක්ද කියලා. ඒ වගේම කතුවරයා මේ නිර්මාණයට යොදා ගන්නවා පස්මත් සැහැලි ආකෘතියම විරිතෙම මාත්‍රා 15 කැටිය. දැන් ඔබ හොඳට බැලුවොත් එහෙම මේ මාත්‍රා වෙන් කරලා පඩි පෙලෙන් බැස අයින් වී එන්න කියලා ගත්තොත් පඩි පෙලෙන් බැස අයින් වී එන්න මාත්‍රා 5ට කැටි වෙලා තියෙනවා. රත්නශ්‍රී විජේසිංහන් තමගේ වස්සානේ පද්‍ය පන්තියට මාත්‍රා 5 4 කැටිය, ඒ කියන්නේ විභාග 4කට කැටි කරලා මාත්‍රා 20කට කැටි කරනවා. මේ පද්‍ය පන්තියටත් ඔහු මාත්‍රා 5 විභාග 3ක් විදිහට යොදා ගන්නවා. ඒ නිසා මෙය පූර්ණ නිශ්චය ආකෘතියක් නෙමෙයි යොදා ගන්නෙ. නිර්මාණකරුවා ජීවන දෘෂ්ටිය විදිහට ඉදිරිපත් කරන කාරණාව අතිශයින් වැදගත්. ඒ තමයි වැඩිහිටි પરම්පරාව ඒ අය තමන්ගේ වගකීම් යුතුකම් ඉටු කරපු හැටි සහ ඔවුන්ගේ වටිනාකම්, ඒ වගේම කාලයත් සමග ඕනෑම සමාජයක සාමාන්‍ය ස්වභාවය තමයි අලුත් પરම්පරාව විසින් වැඩිහිටි પરම්පරාව නොසලකා හරිමින් ඔවුන් සමාජමය අර්ථවත් දෙයක් සමාජයට දායාද නොකළ අය කියලා කියන්න උත්සාහ කිරීමේ සාමාන්‍ය தত্ত্বය. මෙන්න මේ தত্ত্বය එසේ නොවේ කියලා කියන්නත් මේ නිර්මාණකරුවා උත්සාහ කරනවා. ඉතින් මේ පද්‍ය පන්තිය ගීතයක් විදිහට පසුව ගීතයක් බවට පත් වුණා ඒ අප රසගුලාව අපේ කණ්ඩායම විසින්. රත්නශ්‍රී විජේසිංහන් ඒ ගීතයට අපිට අවසරත් ලබා දුන්නා. ඒ නිසා එය රුවින්ද සස්සරගේ හඬින් සහ රුවින්ද සස්සරගේ තනුවකින් හැඩගැන්විලා ඔබට අහන්නත් අවස්ථාව දැන් තිබෙනවා. එහෙනම්
ඔබට අවසර දෙනවා මේ ගීතයත් අවසානයේ අහලා මේ පද්‍ය පන්තිය රස විඳින්න. එහෙනම් ඔබට කියනවා අපේ වැඩිහිටියෝ අපි ආදරේ රැක බලාගත යුතුයි. ඔවුන් නොසිටින්න අපි නැති බව. පඩි පෙලින් බැස අයින් වී එන්න අලුත් මල් පොකුරු අරගෙන එන්න පින්වතුනි එන අයට ඉඩ දෙන්න එපා පරමල් පයින් පාගන්න එපා පරමල් පයින් පාගන්න බලන් මේ මල් හී පරමල් සුවඳ කැඩුණු පෙතිවල තිබෙන මුදු මෙලෙක මහලු මව් කෙනෙකුගේ මුව රැඳුන සිනාවක්සේ ප්‍රේමයෙන් පිරුණ සිනාවක්සේ ප්‍රේමයෙන් පිරුණ මලානික මල් රේනුවල පෙනෙන අපරිමිත පැතුම්වල මුහුණුවර සිය දහස් අත්වලින් පුදන ලද සත් කමේ ගුණ සුවඳ බලන් තවමත් සුවඳ දින මහිම පඩි පෙලින් බැස අයින් වී එන්න තිබේ පොද සොන හිස්ව ඔබ පිණිස අලුත් මල් පොකුරු දෝතින් ගන්න එපා පරමල් පයින් පාගන්න එපා පරමල් පයින් පාගන්න එපා පරමල් පයින් පාගන්න එපා පරමල් පයින් පාගන්න